රයිට්. අපි මේ ටියුට් එකේ නායිසරයක් සුබදසනක් සියලු දෙනාටම ටියුට් එකේ අපි මූලික ස්ථාන දෙන්න ඕන බහුකෝණ වලට. අරගන්න බහුකෝණ හදපු තැන. මම ගිය සතියේ ටියුට් එක නතර වුණේ කොතනද? විස්ස කියලා කියනවා. පිර ළමයි හරිද? හරි. ඔය පැත්ත කට්ටිය හරි. රයිට්. බලා ගන්න මේ 21 වෙනි ගාන. 21 වෙනි ගාන. ඔය හදපු කොලේ පෙරලා ගන්න 21 වෙනි ගාන. වයිසරහට ටෙස්ට් එක වෙනුවෙන් දරුවෝ වාඩි කරලා තියෙනවා. තැන් තැන් වල වාඩි වෙලා වැඩි අවුල් කරන්න එපා. කිසි කෙනෙකුට අතරමැද වාඩි වෙන්න දෙන්න එපා. මෙතන ඉස්සරහට වා පුතේ ඉස්සරහට රයිට්. බලා ගන්න මේ 21. මේක උත්තරය ආපුවද උස්සන්? 21 උත්තරය ආපුවද උස්සන්? රයිට්. cos 5 බීටා සර්ව සමානයි දිග වැඩක් තියෙනවා. බලන්න හදන විදිය. දැන් වෙනවට නවත්තන්න ඕන. ටෙස්ට් එක පැත්තකට දාන්න ඕන. ටෙස්ට් එක නෙමෙයි. දැන් මේ හදන ටික හොඳට උමනාවෙන් අහගෙන ඉන්න ඕන. cos 5 බීටා. cos 5 බීටා ලියන්න පුළුවන්. cos 3 බීටා ධන 2 බීටා. හරිනේ? 3 2 5යි. cos a ධන b වගේ cos a ධන b කියන්නේ cos a cos b ඍණ sin a sin b. හරි. සාමාන්‍යයෙන් cos 3 බීටා sin 3 බීටා සූත්‍ර පාවිච්චි උනේම නැහැ. ඒ සූත්‍ර tan 3 බීටා sin 3 තීටා cos 3 තීටා tan 3 තීටා ලේසියෙන් පාවිච්චි වෙන්නෙම නැහැ. තාම අඩුවෙන් තමයි සූත්‍රය පාවිච්චි වෙන්නේ. මොකද්ද sin 3 තීටායි කියන්නේ? ඒ කන්නාඩු දරුවෝ. ඔයා පාඩම් කරලා ඉන්නේ ටෙස්ට් එක වෙනුවෙන්. නැගිටින්නකෝ. මොකක්ද sin 3 තීටායි කියන්නේ? පාඩම් කරන්න නැහැ ටෙස්ට් එකට? පාඩම් කරා. මොකක්ද sin 3 තීටා කියන්නේ? වාඩි වෙන්න. මොකක්ද sin 3 තීටායි කියන්නේ? මොකද cos 3 තීටා කියලා? හොඳයිනේ. tan 3 තීටා? තුනයි tan තීටා. නියමයි. අනුත්තරේ. හරිනේ? cos 3 බීටා මෙයා 4යි cos ගණය බීටා ඍණ 3යි cos බීටා. වරහන් දිහා බලන් ඉන්න දිග වැඩක් ලොකු වැඩක් බෝඩ් එකේ යන්න. cos 3යි බීටා 4යි cos ගණය බීටා ඍණ 3යි cos බීටා. cos 2යි බීටා සූත්‍ර 4ක් තියෙනවා. cos විතරක් ඉන්න සූත්‍රය 2යි cos වර්ග බීටා ඍණ 1යි. හරි? ඊළඟට sin 3යි බීටා. sin 3යි බීටා මෙයා sin 3යි බීටා 3යි sin බීටා ඍණ 4යි sin ගණය බීටා sin 2යි බීටා 2යි sin බීටා cos බීටා. හරි? cos 3යි බීටා 4යි cos ගණය බීටා ඍණ 3යි cos බීටා cos 2යි බීටා 2යි cos වර්ග බීටා ඍණ 1
සයින් 3යි බීටා 3යි සයින් බීටා ඍණ 4යි සයින් ඝනය බීටා සයින් 2යි බීටා 2යි සයින් බීටා කොස් බීටා. හරි. අර වරහන පස්සේ සුළු කරනවා. 4යි කොස් ඝනය බීටා ඍණ 3යි කොස් බීටා 2යි කොස් වර්ග බීටා ඍණ 1 2යි කොස් බීටා 2යි කොස් බීටා මේ තියෙන මේ පදේ 2යි කොස් බීටා. හරි. මේ වරහණෙන් සයින් බීටා එක ගත්තා. ඒ සයින් බීටා මෙයත් එක්ක සයින් වර්ග බීටා වෙනවා. හරි. මේ වරහණෙන් සයින් බීටා එක ගත්ත නිසා පන්තියේ හැම දරුවෙක්ම පාඩම හොඳට අහගන්න කියන දේ. හොඳේ. ඔය කට්ටිය වැස්සේ මෙච්චර බාධා මැද පන්තියට ඇවිල්ලා ඒකේ ප්‍රයෝජනයක් ගන්න කියන දේ හොඳට උමනාවෙන් අහගෙන ඉන්න. මෙතනින් සයින් බීටා එක ගත්තනේ 3 ඍණ 4යි සයින් වර්ග බීටා 3 ඍණ 4යි සයින් වර්ග බීටා. හරිද? 2යි කොස් බීටා මේ සයින් බීටා මේ වරහණෙන් සයින් බීටා එක ගන්නෝ එයා මෙයත් එක්ක සයින් වර්ග බීටා. මේ වරහණ ඉතුරු වෙන්නේ 3 ඍණ 4යි සයින් වර්ග බීටා. හරි. ආපහුම ඊළඟ පේලිය. දිග වැඩක් කියලා මං කිව්වනේ. ඊළඟ පේලිය. අර වරහන 4යි කොස් ඝනය බීටා ඍණ 3යි කොස් බීටා 4යි කොස් ඝනය බීටා ඍණ 3යි කොස් බීටා 2යි කොස් වර්ග බීටා ඍණ 1 2යි කොස් බීටා සයින් වර්ග බීටා 1 ඍණ කොස් වර්ග බීටා 3 ඍණ 4යි සයින් වර්ග බීටා 1 ඍණ කොස් වර්ග බීටා. හරි. සයින් වර්ග බීටා 1 ඍණ කොස් වර්ග බීටා සයින් වර්ග බීටා 1 ඍණ කොස් වර්ග බීටා. තාමත් මුල් වරහන මම ප්‍රසාරණය කරේ නැහැ. තාම තියන් ඉන්නවා. 4යි කොස් ඝනය බීටා ඍණ 3යි කොස් බීටා 2යි කොස් වර්ග බීටා ඍණ 1 ඍණ මේ 2යි කොස් බීටා විතරක් ඍණ ලකුණ තියාගෙන මෙතනට ගුණ කරනවා. 2යි කොස් බීටා ගුණ කිරීම 1 2යි කොස් බීටා 2යි කොස් බීටා ගුණ කිරීම කොස් වර්ග බීටා 2යි කොස් ඝනය බීටා 2යි කොස් ඝනය බීටා 2යි කොස් ඝනය බීටා. ඔය තංගල වාඩි වෙන දෙන්න එපා හොඳේ. එමුණොත් අන්තිමට ඒ පේලියට ප්‍රශ්නයක් වෙනවා. ඔයාලා පාඩම අහගෙන ඉන්න. එයාට ඕන තැනක වාඩි වෙයි. ඔයාලා පාඩම අහගෙන ඉන්න. 2යි කොස් බීටා ගුණ කිරීම 1 2යි කොස් බීටා 2යි කොස් බීටා ගුණ කිරීම කොස් වර්ග බීටා 2යි කොස් ඝනය බීටා. යනෝ මේ වරහන හමුවෙන්. ගිහිල්ලා හරි මේ තියෙන්නේ ඍණයි ඍණයි ධන වෙනවා 4යි කොස් වර්ග බීටා 4යි කොස් වර්ග බීටා ඍණ 4යි ධන 3යි ඍණ 1යි. හරි මේ ලියපු ටික චෙක් කරගන්න තේරුණාද කියලා? මොකද ඔයාලා හුඟක් මහන්සි වෙන්න ඕන ඔයාලා හදපු නැති ගාන වෙනුවෙන්. හදපු ගාන කොහොමත් පුළුවන්. දැන් වරහන් ඉවත් කරනවා වැඩේ බලා ගන්න. සමානයි සර්ව සමානයි. හරි බලන් ඉන්නෝ මේ පදේ මෙතනට 4 2 8යි කොස්ගේ 5 වන බලය. මේ පදේ මෙතනට ඍණ 4යි කොස් ඝනය බීටා මේ පදේ මෙතනට 3 2 6යි කොස් ඝනය බීටා ඍණද ධනද ඍණ 6යි කොස් ඝනය බීටා මේ පදේ මෙතනට ඍණයි ඍණයි ධන වෙනෝ ධන 3යි කොස් බීටා ධන 3යි කොස් බීටා ඍණ ලකුණක් දැම්මා. හරි 2යි කොස් බීටා මෙතනට දෙවරක් 4 8යි කොස් ඝනය බීටා
මේ පදේ මෙතනට ඍණ 2යි cos බීටා. මේ පදේ මෙතනට දෙවරක් 4 8යි ඝනය බීටා වර්ග බීටා 5 වන බලය බීටා. මේ පදේ මෙතනට ඍණ ඍණයි ධන වෙනෝ 2යි cos ඝනය බීටා. right. අන්තිම උත්තරේ බලා ගන්න. 8යි cos ගේ 5 වන බලය ඍණ ඍණයි ධන වෙනෝ කැපෙන්නේ නැහැ. 8යි 8යි 16ක් වෙනවා. 16යි cos ගේ 5 වන බලය. කොනේම ඉන්න පිරිමි ළමයි ගෑල් ළමයි. පුතේ බෝඩ් එක පේනෝනේ 16යි. ඍණ 4යි cos ගානේ ඍණ 6යි cos ගානේ ඍණ 10යි cos ගානේ 8යි 2යි 10යි ඍණත් එක්ක ඍණ 10යි ඍණ 10යි ඍණ 20යි. ඍණයි ධන වෙනෝ 2යි cos 3යි cos 5යි cos. හරි. ඉතල කල්පනා කරලා කලබල නැතුව ලියා ගන්න උත්තරේ. හොඳට කල්පනා කරලා දැන් කලබල නැතුව හිතලා ලියා. බෝඩ් එකේ තියෙනක ලියන් යන්න එපා. හොඳට බලන්න මේක ආවේ කොහෙන්ද මේ පෙළිය ආවේ කොහෙන්ද බලන්න. හරියට කල්පනා කරලා තේරුම් අරගෙන ලියන්න. ඊළඟ සතියේ නොවැම්බර් මාසයේ හරි පන්ති පටන් අරගන්නේ බහුපද වලින්. උදේ පාන්දරම අලුත් පාඩමේ අන්තිම විනාඩි 30 45 විතර ත්‍රිකෝණමිතිතා ගණන් ටිකක් හදනවා. ගානක් දෙකක් විනාඩි 30ක් වගේ අරගෙන හදනවා. හොඳේ. ටෙස්ට් එක ඉවරයි තිබුණ නිසා අපි එක සැරේට ඩියුට් එක අයින් කරන්න බෑ. අලුත් පොත්පත් අරන් එන්න ත්‍රිකෝණමිතිය පොතේ ලියන්න බෑ. හරි ත්‍රිකෝණමිතිය පොතේ ලියන්න ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටස තියෙනවා. ඒ නිසා ලෝභ නැතුව අලුත් පොතක් අරන් එන්න. අර අපි මුල ලිව්වනේ මාත් එක්ක කට්ටිය ලිව්වේ මූලික ඛණ්ඩාංග ජ්‍යාමිතිය. ඒ පොතේ ලියන්න එපා. ඒ පොතේ ලියන්න සරල රේඛා පාඩම තියෙනවා.
බය නැතුව ඉන්න. ඒ පොත් අපත යන්නේ නැහැ. හරි? ඔයා ලඝු පාඩම ලියලා ඒක ඉතුරු කරලා තියෙනවා නම් ඒක ලියන්න අසමානතා පාඩම් බලන් ඉන්නවා. ඒ පොත් හිස්තැන් වෙන්නේ අපත යන්නේ නැහැ. පොත් ටික සාමාන්‍යයෙන් අපි තියාගන්න මේ විදියට හොඳේ. ත්‍රිකෝණමිතිය පොතේ කොටස් සංඛ්‍යා 2 ත්‍රිකෝණමිතිය තියෙනවා. මූලික khණ්ඩාංක ජ්‍යාමිතිය පොතේ සරල රේඛාව ටික තියෙනවා. ලඝු පාඩම ලියද්දී ඒකේ අසමානතා ටික තියෙනවා. ඒ නිසා බහුපද වෙනුවෙන් අලුත් පොතක් අරන් එන්න. මම නිවාඩු මාසයේ මූලික khණ්ඩාංක ජ්‍යාමිතියයි දර්ශක සහ ලඝු කොටසයි අනිත් අයට කරලා දෙනවා. මම නොවැම්බර් මාසේ ටයිම් ටේබල් එක ඔබට පැහැදිලිව ලියලා ගෲප් එකට දාන්නම්. හරි? අනිත් එක පන්තියේ ටෙස්ට් එක තියද කියලා ඇහුවම් පස්සේ අර ඊයේ සමහර අය අහන්න ඉපා ටෙස්ට් එක තියෙනවද කියලා. ආයි උත්තර දෙන්නේ නැහැ මං. හරි? පේපරේ තියෙන වෙලාව මං කිව්වා ගිය සතියේ 10යි කාලා 12යි කාලා කියලා තියෙනවා. එයා ගිය සතිය ආවේ නැත්තම් කරන්න දෙයක් නැහැ. අද පන්ති තියද කියලා අහන්නත් එපා. පන්ති නැත්තම් මෙසේජ් එකක් ගෲප් එකට දානවා. ගත්ත තීරණ ඉතාමත්ම බොහොම දුර්ලභ අවස්ථාවක හැර ආයි අඩිය පිටිපස්සට තියන්නේ නැහැ. ඒක තියන්න හේතුවක් නැහැ. ඔයාලගේ ටෙස්ට් එක වෙනුවෙන් මම ඊට වඩා වැඩිය සූදානම් වෙලා තියෙනවා. හරි? පේපරේ හදලා මාකින් එක ලියලා මාකින් පැනල් එක යට එන්න කියලා. හරිද? ටෙස්ට් එකේ ලකුණු දෙන දවසත් බලලා ඒ ඔක්කොම කරලා තියෙනවා. ඒක නිසා වෙනස් කරන්න බෑ. හරි. 21 වෙනි ගාන නිකන් අමාරුයි කියලා කට්ටියට පේනෝනේ. පොඩි මාක්කයක් තියාගන්න. ටියුට් එක ආයිසරයක් හදන්න ඕන නිවාඩු මාසේ පොඩි අවස්ථාවක් ටියුට් එකට දෙන්න ඕන. ආයි හදන්න උත්සාහ කරන්න. අපි යමු 22 වෙනි ගානට. 22 වෙනි ගාන. හැමතිස්සෙම මේක ලියද්දි මේ පද ලැබුණු විදිය ගැන සැලකිලිමත් වන්න. මේවා ලැබුණේ කොහොමද, සුළු වුණේ කොහොමද, මේක ආවේ කොහොමද කියලා. right 22 අහගන්න. cos 3 θ බෙදීම sin θ sin 3 θ බෙදීම cos θ. හරිද? sin θ cos θ පොදු හරය ළමයි මේ පදේ මෙතනට ගුණ වෙනවා. cos 3 θ cos θ. මේ පදේ මෙතනට ගුණ වෙනවා. sin 3 θ sin θ. සමාන කෝණේ සර්ව සාම්‍යක තැන් දෙකක දැක්කොත් ගාන හදන්නේ ආදේශ අරගෙන A B A B cos A cos B ඍණ sin A sin B cos A ධන B හරය sin θ cos θ sin θ cos θ සුළු වෙනෝ දෙකී ලක්කමක් ආවොත් ඇයි 2යි sin cos කියන්නේ sin 2යි θ ඒ නිසා දෙකෙන් ගුණ කරනවා. හරයත් ලවයත් දෙකෙන් ගුණ කරා. ලවය 2යි cos 4යි θ. හරය 2යි sin θ cos θ. sin 2යි θ. 2යි cos 4යි θ. එක බෙදීම sin 2යි θ cos 2යි θ. උත්තරේ. ප්‍රශ්න අංක 23.
23 වෙනි ගාන. විසිතුන බලගන්න. සයින්නේ ධන සයින් දෙකයි. මේ ගණන් ටික හදන එක මාර වටිනෝ. දේ සූත්‍ර ටික අවසන් කරත් වෙනසා පොඩ්ඩක් කම්මැලි නැතුව බොහොම ඕනකමින් අහගෙන ඉන්න. හදපු නැති ගාන බෝඩ් එකේ යද්දි ඒක ඉගෙන ගන්න මහන්සි වෙන්න. මොන ගාන? 23 සයින්නේ සයින් දෙකයි දෙකයි සයින්නේ කොස්සේ එක දන කොස්සේ මේ එක ඉලක්කම කපන්න ඕන. එක ඉලක්කම කපලා දාන්න නම් කොස් දෙකයි කියන්නේ දෙකයි කොස් වර්ගයේ ඍණ එකයි. හරිනේ? ලවයට දරුවෝ සයින්නේ පොදුයි. මේ දෙන්න කැපෙනෝ. හරයට කොස්සේ පොදුයි. එක දන දෙකයි කොස්සේ. කොස්සේ ගත්තොත් එක දන දෙකයි කොස්සේ. එක දන දෙකයි කොස්සේ කපල යනවා. සයින්නේ බෙදීම කොස්සේට යන්නේ. ප්‍රශ්නංක 24. 24 24 දෙකයි කොට් ඒ බෙදීම දෙක දෙකයි කොට් ඒ බෙදීම දෙක ධන ටෑන්නේ කොට් වර්ග ඒ බෙදීම දෙක දෙකයි කොට් ඒ බෙදීම දෙක කියන්නේ එක බෙදීම ටෑන් ඒ බෙදීම දෙක ටෑන් දෙකයි ඒ කියන්නේ දෙකයි ටෑන්නේ එක ඍණ ටෑන් වර්ගේ ඒ ටෑන් දෙකයි ටෑන් නේ මේ කෝණේ භාගයක් වෙනවා. ළමයි හරයේ පොදු හරය ටෑන්නේ බෙදීම දෙකයි එක ඍණ ටෑන් වර්ගයේ බෙදීම දෙකයි පොදු හරේ. මේ පදේ මෙතනට ගුණ වෙනවා. දෙවරක් මෙයා වරහන මේ පදේ මෙතනට එනවා. ටෑන්නේ බෙදීම දෙකයි ටෑන්නේ බෙදීම දෙකයි ටෑන් වර්ගයේ බෙදීම දෙකයි. දෙවරක් එක දෙකයි දෙවරක් ටෑන් වර්ග දෙකයි ටෑන් වර්ග ඒ බෙදීම දෙකයි දෙකයි ටෑන් වර්ග ඒ බෙදීම දෙකයි ටෑන්නේ බෙදීම දෙකයි එක ඍණ ටෑන් වර්ගයේ බෙදීම දෙකයි. මෙයා සහ මෙයා කැපෙනවා. උත්තරේනෝ අවසාන පේලිය දෙක ටෑන්නේ බෙදීම දෙක එක ඍණ ටෑන් වර්ගයේ බෙදීම දෙක. උත්තරය ආවේ නැහැ. උත්තරය ආවේ නැත. දැන් බලනවා මොකද්ද මේ උනේ? උත්තරේ ගන්නෙ කොහොමද? මොකද්ද ක්‍රමය? උත්තරේ මොකද්ද? කොට් වර්ගයේ බෙදීම දෙක. කොට් වර්ගයේ බෙදීම දෙක කියන්නේ එක බෙදීම ටෑන් වර්ගයේ බෙදීම දෙකයි. හරි? කොට් වර්ගයේ බෙදීම දෙක කියන්නේ එක බෙදීම ටෑන් වර්ගයේ බෙදීම දෙකයි. තර මෙතන ටෑන්නේ බෙදීම දෙකක් තියෙනවා. ටෑන් වර්ග හදාගන්න හරයයි ලවයයි ටෑන්නේ බෙදීම දෙකෙන් ගුණ කරනවා. තේරුණායි? එතකොට ටෑන්නේ බෙදීම දෙකයි ටෑන්නේ බෙදීම දෙකයි ටෑන් වර්ගයේ බෙදීම දෙකයි. දෙකයි ටෑන් ඒ බෙදීම දෙක එක ඍණ ටෑන් වර්ගයේ බෙදීම දෙක. කොහොම ලිව්වා? එක බෙදීම ටෑන් වර්ග කියන්නේ කොට් වර්ගය
දෙකයි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ tan 2යි θ. මේ කෝණේ වගේ දෙගුණයක්. උත්තරේ 25 වෙනි ගාන. මෙතන දරුවෝ මෙයා දෙකයි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ tan 2යි θ. ତර මේ කෝණේ වගේ දෙගුණයක්. දෙකයි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ මේ තියෙන tan 2යි θ. මේ කෝණේ වගේ දෙගුණයක්. ඒ බෙදීම දෙක දෙකෙන් ගුණ කරා. ඒ නොතේරෙන ඕන දෙයක් අහන්න කතා කරන්න. විසිපහ tan 5යි θ ධන tan 3යි θ tan 5යි θ ඍණ tan 3යි θ 4යි cos 4යි θ cos 2යි θ බලගන්න tan 5යි θ sin 5යි θ බෙදීම cos 5යි θ tan 3යි θ sin 3යි θ බෙදීම cos 3යි θ tan 5යි θ sin 5යි θ බෙදීම cos 5යි θ tan 3යි θ sin 3යි θ බෙදීම cos 3යි θ. හරිද? ලවයට cos 5යි θ cos 3යි θ පොදු හරය. මේ පදේ මෙතනට ගුණ වෙනවා. cos 5යි θ cos 3යි θ ධන මේ පදේ මෙතනට ගුණ වෙනවා. නෑ. sin 5යි θ cos 3යි θ මේ පදේ මෙතනට cos 5යි θ sin 3යි θ බෙදීම cos 5යි cos 3යි හරි මේ පදේ මෙතන sin 5යි cos 3යි ඍණ මේ පදේ මෙතනට cos 5යි sin 3යි මේ පදේ මෙයත් එක්ක කැපෙනවා. ලවයේ පොදු හරයයි හරයේ පොදු හරයයි කපල යනවා. ඉතින් ගාන හදද්දි හදන ගාන දිහා බලන් ඉන්න. මෙතන තියෙනවා සමාන කෝණය. මේ තියෙන්නේ A. හරි? මේ තියෙන්නේ A කියන කෝණය. මෙයා A. A. 3යි θ B. 5යි θ A. 3යි θ B. sin A cos B ධන cos A sin B sin A ධන B
ලවය sin A cos B ඍණ cos A sin B sin A ඍණ B හරය 5යි 3යි 8ක් නේද 5න් 3ක් 2යි නේද ඔය දක්වා ලියපු ටික බලන්න තේරුණාද කියලා ලවයේ තියෙන්නේ sin A cos B ධන cos A sin B sin A ධන B හරය තියෙන්නේ sin A cos B ඍණ cos A sin B sin A ඍණ B sin 8යි θ කියන්නේ 2යි sin 4යි θ cos 4යි θ නේ sin 2යි θ 2යි sin θ cos θ 8ක් ආවොතින් 4යි 4යි හරි පරිස්සමින් අහගන්න කලබල නැතුව මොලේ කල්පනා කරලා බොහොම ඉවසීමෙන් ගහන්න ඕන ගේම් එකක් තියෙන ආයිසරයක් 2යි sin 4යි θ කියන්නේ 2යි sin 2යි θ cos 2යි θ sin 4යි θ 2යි sin 2යි θ cos 2යි θ cos 4යි θ sin 2යි θ මෙයා කැපෙනවා නේද දෙවරක් 2 4යි cos 4යි θ cos 2යි θ cos 4යි θ cos 2යි θ හදාගා sin 2යි θ 2යි sin θ cos θ. ତର sin 8යි θ කියන්නේ 2යි sin 4යි θ cos 4යි θ. කෝණයෙන් භාගයක් වෙන්න එපයි. සර්ව සාම්‍යනේ. sin 8යි θ 2යි sin 4යි θ cos 4යි θ. ආපහු සරයක් sin 4යි θ කියන්නේ 2යි sin 2යි θ cos 2යි θ.
සමහර ළමයි 8 ඇතිට කියන්නේ 2 sin 4 ඇතිට cos 4 ඇතිට. sin 4 ඇතිට කියන්නේ 2 sin 2 ඇතිට cos 2 ඇතිට. sin 2 ඇතිට කපලා යනවා. 26. හරි. පොඩ්ඩක් මේ හරිය පහු කරද්දි පොඩ්ඩක් අමාරුයි. දේ නිසා ඔය ගණන් ආපහු හදන්න. 26 මෙහෙම තියෙනවා. 1 ධන cos වර්ග 2 ඇල්ෆා. 1 ධන cos වර්ග 2 ඇල්ෆා. 2 cos ගේ 4 වන බලය sin ගේ 4 වන බලය. හරිද? වම් පැත්ත. 1 ධන cos වර්ග 2 ඇල්ෆා කියන්නේ cos 2 ඇල්ෆාගේ වර්ගනේ. ඔව්. cos 2 ඇල්ෆා කියන්නේ cos වර්ග ඇල්ෆා ඍණ sin වර්ග ඇල්ෆානේ. ඔව්. එයාගේ වර්ග. හරිනේ? 1යි a ඍණ b ගේ වර්ග. a වර්ග cos වර්ග ඇල්ෆාගේ වර්ග. මැද පදේ මෙයා සහ මෙයා ගුණ කරලා දෙගුණයක්. තුන්වෙනි පදේ sin වර්ග ඇල්ෆාගේ වර්ග. මේ ලියපු ටික තේරුණායි? cos වර්ග ඇල්ෆා ඍණ sin වර්ග ඇල්ෆාගේ වර්ගනේ. cos වර්ග ඇල්ෆාගේ වර්ග. a ඍණ b ගේ වර්ග. a වර්ග. මෙයා සහ මෙයා ගුණ කරලා දෙගුණයක්. sin වර්ග ඇල්ෆාගේ වර්ග. cos 4 ඇල්ෆා ධන sin 4 ඇල්ෆා උත්තරේ පොඩි කොටසක් ඇවිල්ලා තියෙන පේනවද ඔයාලට? cos 4 ඇල්ෆා ධන sin 4 ඇල්ෆා උත්තරේ චුට්ටි කොටසක් ඇවිල්ලා නේද? නැති? 1 ඍණ 2යි sin වර්ග ඇල්ෆා cos වර්ග ඇල්ෆා. හරි. තනින් පොඩ්ඩක් වැඩි මම නතර කරනවා. නතර කරලා මම බෝඩ් එකේ වෙනම තැනක ප්‍රසාරණය කරනෝ sin වර්ග ඇල්ෆා ධන cos වර්ග ඇල්ෆාගේ වර්ගය. හරි හරක පැත්තකට දැම්මා. a ධන b ගේ වර්ග. a වර්ග sin වර්ග ඇල්ෆාගේ වර්ග. මැද පදේ මෙයා ගුණ කරලා දෙගුණයක්. cos වර්ග ඇල්ෆාගේ වර්ග cos ගේ 4 වන බලය. a ධන b ගේ වර්ග. හරි? sin වර්ග ඇල්ෆා ධන cos වර්ග ඇල්ෆා කියන්නේ 1යි. sin වර්ග ඕනම කෝණයක් ධන cos වර්ගෙම කෝණ 1යි. එකේ වර්ග 1යි. sin 4 ඇල්ෆා 2යි sin වර්ග ඇල්ෆා cos වර්ග ඇල්ෆා ධන cos ගේ 4 වන බලය ඇල්ෆා. මම මේ පැත්තේ දරුවෝ cos ගේ 4 වන බලය ධන sin ගේ 4 වන බලය තියාගත්තා. මේ පදේ මේ පැත්තට ගේනවා. 2යි sin වර්ග ඇල්ෆා cos වර්ග ඇල්ෆා. තේරුණායි? ඒතර ඔයාට සාධනය කරලා පෙන්නුව නේද? cos 4 ඇල්ෆා ධන sin 4 ඇල්ෆා මෙන්න මේ තියෙන්නේ. 1 ඍණ 2යි sin වර්ග ඇල්ෆා cos වර්ග ඇල්ෆා. මෙති කවුද? cos 4 ඇල්ෆා ධන sin 4 ඇල්ෆා. එයාට ආදේශ කරා cos 4 ඇල්ෆා ධන sin 4 ඇල්ෆා. මේ පදේ වෙනම ඉන්නෝ. මෙයා සමානයි කියලා පෙන්නුවා cos ගේ 4 වන බලය ධන sin ගේ 4 වන බලයට. ඒක මෙතනට ආදේශ කරා. ඒතර මෙයා සහ මෙයා එකතු වෙද්දී හදන්නේ මේ වගේ දෙගුණයක්. දෙගුණයක් කියන්නේ උත්තරේ ලැබෙනවා කියන එක. හදාගන්න. 27 වෙනි ගාන.
කලබල නැතුව තේරුම් අරගන්න. හුඟක් මහන්සි වෙන්න ඕන හිතන්න ඕන අපි හදපු නැති ගණන් ටික. කිසිම සර්වසාම්‍යයක් අත්හරින්න එපා. එකම ගාන තැන් දෙකක නැහැ. හදන ගණන් ටික ආයි හමු වෙන්නෙත් නැහැ. ඔය කියන්නේ පාඩම් ගණනාවක ආයෝජනයක්. ඉස්සරහට තේරෙයි මේ පාඩමේ වැදගත්කම මොකක්ද කියලා. අපි යමුද 27 වෙනි ගානට. ප්‍රශ්නංක 27. බලගන්න. කොට් ඒ ධන 15 කොට් ඒ ධන 15 tan ඒ ඍණ 15 හරි කොට් කියන්නේ කොස් බෙදීම සයින්ට කොස් බෙදීම සයින්ට tan කියන්නේ සයින් බෙදීම කොස්ට චුට්ටක් අහගෙන ඉන්නවද සයින් බෙදීම කොස්ට කොට් කියන්නේ කොස් එම කෝණය බෙදීම සයින් එම කෝණය tan කියන්නේ සයින් එම කෝණය බෙදීම කොස් එම කෝණය දරුවෝ පොදු හරය මේ පදයන් දෙකේ ගුණිතය පදයන් දෙකේ ගුණිතය හරි මේ පදේ මෙතනට ගුණ වෙනව නේද sin ඒ ධන 15 cos ඒ ඍණ 15 මේ පදේ මෙතනට එනවා නේද sin ඒ ඍණ 15 cos බෙදීම sin sin බෙදීම cos එතකොට මෙතනට එන්නේ cos ඒ ධන 15 මෙතන sin ඒ ඍණ 15 sin ඒ ධන 15 හරි සමාන කෝණ තැන් දෙකක තියෙනවා ඇල්ෆා බීටා ඒ ධන 15 ඇල්ෆා බීටා cos ඇල්ෆා cos බීටා ඍණ sin ඇල්ෆා sin බීටා දැන් කට්ටිය පාඩම් කරලා ඉන්නේ නේ cos ඇල්ෆා cos බීටා ඍණ sin ඇල්ෆා sin බීටා කියන්නේ cos ඇල්ෆා ධන බීටා කෝණ දෙක එකතුව ඇල්ෆා ධන බීටා හරය CD විලෝමේ sin cos කියන්නේ භාගයයි sin කෝණ දෙකේ එකතුව ධන sin කෝණ දෙකේ අන්තරය අඩු කරන්නේ sin ගේ කෝණයෙන් cos ගේ කෝණයෙන් 15 කැපෙනෝ cos දෙකයි භාගයයි sin දෙකයි ආපහු sin 30 ආපහු භාගයයි හරි sin 30 ආපහු දෙකෙන් එකක් වෙනවා කොටු වරහන ඇතුලේ දෙකෙන් එක පොදු හරය වෙනවා cos දෙකයි භාගයක් මුලින් ඉන්නෝ ඒ අර CD විලෝමෙන් ආපු භාගයනේ CD විලෝමෙන් ආපු භාගයනේ මේ තියෙන්නේ මේ sin 30 භාගයනේ කොටු වරහනේ දෙකිලක්කම් පොදු හරය කරනවා පොදු හරය දෙකයි දෙවරක් දෙක හතරයි ඉතින් cos දෙකයි මෙයාගෙන් බෙදද්දි පරස්පරයෙන් ගුණ වෙනවා. ඒතර හතර ලක්කම යන්නේ කොතනටද? මෙන්න මෙතනට. උත්තරේ. දෙවරක් දෙක හතරයිනේ. මෙයාගෙන් බෙදද්දි පරස්පරයෙන් ගුණ වෙනවා. ඒතර හතර යනවා ලවයට. තිස්වෙනි ගාන 28 29 ලේසි හදපු ගණන් 30
ලවය සුළු වුණේ cos A cos B ඍණ sin A sin B cos A ධන B මෙතන එක. හරය සුළු වුණේ CD විලෝමය sin cos. භාගයයි sin කෝණ දෙකේ එකතුව ධන sin කෝණ දෙකේ අන්තරය. සූත්‍ර ටික පාඩම් තියෙනවා කලබල නැතුව පාඩම් කරගන්න. right 30 වෙනි ගාන. sec වර්ග A එක දන්න sec 2 A දෙකයි sec 2 A දරුවෝ sec වර්ග A 1/8 cos වර්ග A sec 2 A 1/8 cos 2 A එක බෙදීම cos වර්ග A මේ පදේ මෙතනට යනවා එක දාන cos 2 A බෙදීම cos 2 A පාඩම් කරන්නකෝ ටිකක් වැඩිපුර සූත්‍ර 4ක් මම හිතන ඔයාලට මතකයි කියලා එක දාන cos කියන්නේ 2යි cos වර්ග තියෙන කෝණයෙන් භාගයයි එක දාන cos කියන්නේ 2යි cos වර්ග තියෙන කෝණයෙන් භාගය එක දාන cos 2යි 2යි cos වර්ගය cos වර්ගය කැපෙනවා දෙක ඉලක්කම එක බෙදීම cos 2 sec 2 2යි sec 2 31 වෙනි ගාන මොකක් හරි අපහසුදලා නම් පොඩි මාක්කයක් තියාගන්න ඉන්ටර්වල් එකේ හරි පන්තුරු නමස්ස වෙලා අහන්න ප්‍රශ්න අහන්න සර් මෙන්න මෙතන පොඩ්ඩක් තේරුන්නේ නැහැ මේක ආවේ කොහොමද කියලා අහන්න පොඩි රතු පාට පෑනකින් මාක්කයක් තියාගන්න බලගන්න cosec A දෙකයි cot 2 A cos A දෙකයි sin A cosec A 1/8 sin A cot 2 A cos 2 A බෙදීම sin 2 A ආපහු cos A අර මුල්ලේ දරුවෝ ටික cot 2 A cos 2 A බෙදීම sin 2 A එක බෙදීම sin A 2යි cos 2 A sin 2 A 2යි sin A cos A ආපහු cos A cos A cos A 2 2 sin A පොදු හරය ලවය 1 ඍණ cos 2 A හරි 1 ඍණ cos කියන්නේ 2යි sin වර්ගයේ බෙදීම sin A කපල යනවා ඉතුරු වෙනවා 2යි sin A කියලා හදාගන්න right මම 33යි 32යි වෙනම් මාතෘකාවක් දාලා පොතේ කියලා දෙනවා. ඒක ඒ තරම් මාර වැදගත්. හරි ඔයාලා වගේ පොඩි දරුවෝ ටිකක් දන්නේ වැදගත් කියලා.
නමුත් මම දන්නවා විභාගයේදී ඔක අවස්ථා කීපයක් අහලා තියෙනවා. මම ඒක නිසා ඒක වෙනම highlight කරලා පොතේ වෙනම මාතෘකාවක් දාලා කියලා දෙනවා. හරි. පොතේ චුට්ටි මාතෘකාවක් ලියා. පොතේ පොඩි මාතෘකාවක් ලියන්න. මම ගිසති ගෙදරට දුන්න ගණන් කීපයක් මට මතකයි. සියල්ල මතකයි. දීපු ගානත් මතකයි. මම ඊයේ නෝට් එකක් දැම්මා. ගෲප් එක දැක්කේ නැහැ කියන්න බෑ. මම දැම්මා සීලු වැඩ කරගෙන පාඩමට සූදානමින් ඉන්න කියලා. මම පසුගිය සතියේ රෙකෝඩ් එකත් ඊයේ උදේ වෙද්දි ගෲප් එකට දාලා සීලු වැඩ මම කරලා තියෙනවා. right. ලියන මේ මාතෘකාව. මේ ඔබට මම වෙනම කියලා දෙන්නේ ඔය අපි හදන් යන ගණන් පෙළ ගැස්මේ 32 සහ 33 ගණන් දෙක. ඒ දෙක හරි වැදගත්. ඒක නිසා වෙනම කියලා දෙනවා. ලියන්න කොස්කි 4 වන බලය තීටා මෙන්න පුතේ බෝඩ් එක. කොස්කේ 4 වන බලය තීටා ධන සයින්ගේ 4 වන බලය තීටා. රතු පාට පෑනකින් ලියන මාතෘකාව. කොස්ගේ 4 වන බලය තීටා ධන සයින්ගේ 4 වන බලය තීටා. මේක කියවන්නේ එහෙමයි. කොස් 4 ඇතිට කියලා කියන්නේ දර්ශකයේනේ. ඒතර කියන්නේ කොස්ගේ 4 වන බලය තීටා ධන සයින්ගේ 4 වන බලය තීටා. සඳහා ප්‍රකාශනයක් කොස් 4 තීට ඇසුරින් ලබා ගැනීම. 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 හරි. පෑන අයින් කරගන්න. බලා ගන්න බෝඩ් එක දිහා. මම පන්තියේ ඉගෙනුවද සූත්‍ර 3ක්. එකක් ඒ වර්ග ධන B වර්ගට සූත්‍රයක් කියලා දුන්නද පන්තියේ? නෑ. ඒ ධන B ගේ සම්පූර්ණ වර්ග ඍණ 2යි AB කියලා කියලා දුන්නේ නැහැ. කිව්වා. ඒ ගණේ ධන B ගණයට මොකද්ද කිව්වේ? ඒ ධන B ගේ සම්පූර්ණ ගණය ඍණ 3යි AB වරක් ඒ ධන B කියලා දුන්නේ නැහැ. හරි. කියලා දුන්න හෝ නැති හෝ ආයි කියලා දෙනවා. බලාගන්න. එක ඒ ධන B ගේ වර්ග කියන්නේ ඒ වර්ග ධන 2යි AB ධන B වර්ග. ඒ ධන B ගේ වර්ගය. මේ පැත්තේ ඒ වර්ග ධන B වර්ග උක්ත කරනවා 2යි AB මේ පැත්තට ගේනවා. ඒ ධන B ගේ වර්ග ඍණ 2යි AB. දෙපැත්ත මාරු කරලා ලියනවා. ඒ වර්ග ධන B වර්ගට කවදාවත් සාධක නැහැ. මැද ඍණ ලකුණක් නැති නිසා අර කොනේම එක්කෙනා වර්ග දෙකේ අන්තරය දාන්න බෑ. මැද ඍණ ලකුණක් නැති නිසා වර්ග දෙකේ අන්තරය දාන්න බෑ. අපි මෙයාට සූත්‍රයක් උසස් පෙළේ හදනවා. ඒ වර්ග ධන B වර්ග සමානයි ඒ ධන B ගේ සම්පූර්ණ වර්ගය ඍණ 2යි AB කියලා. හරි. දැන් ගාන හදන එක පැත්තකට දාගන්න. ලස්සනට රතු පාට පෑනකින් මේ සූත්‍ර සාධනය කරලා ටිකක් ලොකුවට පොතේ ලියා ගන්න මේක. සම්මත සූත්‍රයක් පාඩම් කරගන්න. මම ඉගෙනුවේ න්‍යාය කියනවනම් මම දැන් කියලා දුන්නා. ඒ වර්ග ධන B වර්ගට වර්ග දෙකේ අන්තරය දාන්න බෑ. ඒ වර්ග ධන B වර්ග සමානයි ඒ ධන B ගේ සම්පූර්ණ වර්ග ඍණ 2යි AB. අනිත් දවසේ පාඩම කරනකොටත් 26යි 27යි පන්ති දෙක ඔය වගේ වාඩි කරගන්න ඕන. ළමයි මාර නිශ්ශබ්දයි. හරි සුවච කීකර ගෝලියෝ ටිකක් බලන්නකෝ. මෙතෙන්ට ඇවිල්ලා ඔයාලා දිහා බලන් ඉන්න. මාරම ආසයි උගන්නන්න අනේ. එයා පැත්තේ ඉන්න ගෑල්ලා මේ දිහා ටිකවත් බලන්නේ. හරි. මාර හැදිච්ච ළමයි ටිකක් පන්ති ඉන්නේ. හරිම හොඳයි. මට හරි ලේසි පාඩම කරා. ඒ වර්ග ධන B වර්ග සමානයි ඒ ධන B ගේ සම්පූර්ණ වර්ග ඍණ 2යි AB. අර හිමින් අර ගෝලයක් ඇවිල්ලා දැක්කනේ ගියා.
හරි අර අවුරුදු 4කින් පස්සේ අර එන්නේ ඇවිල්ලා හැම අවුරුදු දැන් මොරටු ඉංජිනේරින් ෆැකල්ටි ට්‍රේනින් දානෝ හරි ට්‍රේනින් දාන නිසා ට්‍රේනින් දාපු එක කියලා යන්න ඇවිල්ලා හරි දිස්ත්‍රික්කෙ මම හිතන්නේ ඉරකට ජාතික පාසල දිස්ත්‍රික්කෙ 8 හරි දාපු ළමෙක් හරිද අවුරුදු දෙකමාරක් කැම්පස් එකේ ට්‍රේනින් දානකොට ට්‍රේනින් දානෝ කියලා යනවා ෆයිනල් ඉයර් ඊට පස්සේ ආපහු ජොබ් එකට යද්දි ඒත් යනවා හරි එතකොට අවුරුදු දෙකමාරක් ටියුෂන් එකට ඇවිල්ලා මේ මිනිස්සුත් එහෙම වෙන්න ඕනේ නැහැ නේ මොකද කවුරුත් ආවේ සල්ලි දීලානේ ඒකේ පොඩි උන්ගේ හැටි මේ මිනිස්සු ඉගෙන ගන්නෙද්දී මොකක් හරි සමහර දේවල් හිතේ තියෙනනේ වෙනස් කරන්න බෑනේ අපිටත් නෑ කියන අපිත් ඉගෙන ගත්තා අපිටත් අපේ කුරුඩු සම්බන්ධයෙන් සමහර අය සම්බන්ධයෙන් පුදුමාකාර ආකල්පයක් තියෙනවා ඒක මතක් වෙද්දිත් මාර භක්තියක් ඇති වෙනවා අපේ ජීවිත වෙනස් කරපු මිනිස්සුනේ එහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් ඒ ලක්ෂණේ පොඩ්ඩක් ඔය ඇත්තටම ඔයාලගේ බහුතරයක් අය ළඟ තියෙනවා හරි මේ සූත්‍රය අදින් පස්සේ සම්මත සූත්‍රයක් මම නම් කෙලින්ම ලියනවා ඒ වර්ග ධන b වර්ග සමානයි ඒ ධන b ගේ සම්පූර්ණ වර්ග ඍණ 2යි ab හරි අරගන්නෝ පොඩි ආදේශයක් a සමානයි sin වර්ග තීටා b සමානයි cos වර්ග තීටා දෙමේ ටික ලියලා පුරුදු වෙන්න මේක විභාගවලදී අහලා තියෙනවා a වර්ග කියන්නේ sin වර්ගයේ වර්ගය b වර්ග කියන්නේ cos වර්ගයේ වර්ගය b කියන්නේ cos වර්ග තීටා b වර්ග කියන්නේ cos වර්ගයේ වර්ග a ධන b කියන්නේ sin වර්ග ධන cos වර්ගය දෙකයි a කියන්නේ sin වර්ග b කියන්නේ cos වර්ග aටයි bටයි මං ආදේශ කරා හරිද sin වර්ගයේ වර්ග sin ගේ 4 වන බලය cos වර්ගයේ වර්ග cos ගේ 4 වන බලය sin වර්ග තීට ධන cos වර්ග තීට කියන්නේ 1යි එකේ වර්ගය දෙකයි sin වර්ග තීටා cos වර්ග තීටා ඔයගේ මතක තියාගන්න sin වර්ග තීටා cos වර්ග තීටා කවදාවත් සුළු කරන්න බෑ හතර ලක්කමක් නැතුව තේරුණා අර මෙතනට මේ දෙන්නගේ ළඟට හතර ලක්කමක් ආපු ගමන් සුළු කරන්න පුළුවන් ඒක මම දන්නවා ඔයාලත් අදින් පස්සේ දැනගන්න ඕන මම ඒක නිසා හතරෙන් ගුණ කරා sin වර්ග cos වර්ගගේ ළඟට හතරක් තිබුණු ගමන් මෙයා තවදුරටත් ලස්සනට සුළු කරන්න පුළුවන් සුළු කරන විදිය පස්සේ කියලා දෙන්නම් මම ඒක දන්නෝ මම ඒක නිසා sin වර්ග cos වර්ග දැකපු ගමන් sin වර්ග තීට cos වර්ග තීට හතරෙන් ගුණ කරා ඔයාලා අදින් පස්සේ එක මතක තියාගන්න හතරෙන් ගුණ කරපු නිසා හතරෙන් බෙදුවා ඒ වැඩි බැලන්ස් වෙන්න එපා ගුණ කරොත් බෙදන්න ඕන එකතු කරොත් අඩු කරන්න ඕන එක ඍණ හතර බෙදීම දෙක කියන්නේ දෙකෙන් කැපුවොත් දෙකෙන් එකයි මෙයා සුළු වෙන්නේ කොහොමද මං කිව්වන සුළු කරන්න පුළුවන් සුළු කරන්නේ කොහොමද 4යි sin වර්ග cos වර්ග කියන්නේ 2යි sin cos ගේ සම්පූර්ණ වර්ගය ඇහුණද 2යි sin cos කියන්නේ sin 2යි තීටා sin 2යි තීටා යාගේ වර්ග sin වර්ග 2යි තීටා මේක උත්තරයක් ආවා හරි දැන් පොඩ්ඩක් නවත්තලා දාන්න මතකද sin වර්ග තිරට සූත්‍රයක් තියෙනව නේද cos 2යි තීටා 1 ඍණ 2යි sin වර්ග තීටා sin වර්ග තීටා කියන්නේ 1 ඍණ cos 2යි තීටා බෙදීම 2 නේද පාඩම් කරේ කොහොමද sin වර්ග ඕනම කෝණයක් සමානයි 1 ඍණ cos තියෙන කෝණේ වගේ දෙගුණය බෙදීම 2යි sin වර්ග තීටා වෙනුවට ආදේශ කරනෝ කවුද 1 ඍණ cos තියෙන කෝණේ වගේ දෙගුණය බෙදීම 2යි දෙවරක් 2 4යි හතර වරක් 1 4යි අඩු කිරීම 1 3යි ඍණයි ධන වෙනෝ මෙන්න අන්තිම උත්තරේ මාතෘකාව දුන්නේ කොහොමද sin ගේ හතරවන බලය තීටා ධන cos ගේ හතරවන බලය තීටා සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නෝ කාගෙන්ද cos
4යි තීට ඇසුරින්. මේ තියෙන්නේ උත්තරේ. හරිනේ විනාඩියක්. මම බෝඩ් එකේ මෙතන ආපහු ලියනවා. sin ගේ 4 වන බලය තීට දාන cos ගේ 4 වන බලය තීට සමානයි 3 දාන cos 4යි තීටා බෙදීම 4යි. සාධනය මතක තියාගන්න ලියා ගන්න පුළුවන්. ඔය හැදුනේ ඔබ ටියුට් එකේ 33 වෙනි ගානේ උත්තර දෙකම. එක උත්තරයක් එක ඍණ භාගයයි sin වර්ග 2යි තීටා. එක ඍණ භාගයයි sin වර්ග 2යි තීටා. එක ඍණ භාගයයි sin වර්ග 2යි තීටා දරුවෝ මේ තියෙන උත්තරේ. තව උත්තරයක් තියෙනවා 3 ධන cos 4යි තීටා බෙදීම 4යි. අපේ වගකීම තමයි විභාග ලැබෙන පුළුවන් ගණන් විශේෂිත ඔබට කියලා දෙන එක. මේක ලැබෙන පුළුවන් ලැබිලා තියෙනවා බලා ගන්නවා කියලා. සාධනය හොඳින් බලා ගන්න. සමහර අය පුතේ sin වර්ග තීට cos වර්ග තීට සුළු වෙන්න හතර ලක්කමක් ඕන. හතර ලක්කමක් ඕනමයි. නැතුව එයා සුළු කරන්න බෑ. හරි 4 ලක්කම ආවන් පස්සේ දැක්කන සුළු වුණු විදිය කොහොමද කියලා. 4ත් එක්ක 4යි sin වර්ග cos වර්ග කියන 2යි sin cos ගේ වර්ග. 2යි sin cos කියන්නේ sin 2යි තීට. එයාගේ වර්ග sin වර්ග 2යි තීට. ඒ නිසා මෙතන 4ෙන් ගුණ කරලා 4ෙන් බෙදුවා. 2 බෙදීම 4 කියන්නේ භාගයයි. 4යි sin වර්ග cos වර්ග කියන්නේ 2යි sin cos ගේ සම්පූර්ණ වර්ග. ගාන අත්තරින්න එපා. කොහොම හරි ඉගෙන ගන්න ඕන. 2යි sin cos sin 2යි තීටා. එයාගේ වර්ග sin වර්ග 2යි තීටා. sin වර්ග ඕනම කෝණයක් සමානයි. එක ඍණ cos තියෙන කෝණේ වගේ දෙගුණේ බෙදීම 2යි. පොදු හරය ගත්තා මේ උත්තරේ ආවා. ඉගෙන ගන්න පුරුදු වෙයල්ලා ඉවසීමෙන් කලබල නැතුව. තමන්ගේ ටියුට් එකේ මුල් පිටුවේ ඇතුල් පැත්තේ ඔයාගේ ටියුට් එකේ මුල පිටුවේ ඇතුල් පැත්තේ මෙන්න මේ සූත්‍රය ලියලා පොඩි කොටුවක් දාලා තියාගන්න. ඒ තරමට මේක හරි වැදගත්. පොතෙත් සාධනය කරලා කමක් නැහැ. තමන්ගේ ටියුට් එකේ මුල පිටුවේ ඇතුල් පැත්තේ මේ සූත්‍ර ලියලා කොටුවක් දාලා තියාගන්න. කොහේ හරි තැනකදී ආපහු ටියුට් එක පෙරලන්න සිද්ධ වුණොත් පොඩි හරි මතකයක් අල්ප මාත්‍රය වූ මතකයක් ඔබට ලැබේවි. මෙයා හරි. ඊළඟ මාතෘකාව. තව දෙයක් තියෙනවා. දෙන්නෙක් ඉන්නවා. තව එක්කෙනෙක් කියලා දෙන්න තියෙනවා. ලියමු. පොතේමයි හොඳේ. ලියන්න sin ගේ 6 වන බලය තීටා
සයින්ගේ 6 වන බලය තීටා ධන කොස්ගේ 6 වන බලය තීටා. සඳහා ප්‍රකාශනයක්. සයින්ගේ 6 වන බලය තීටා ධන කොස්ගේ 6 වන බලය තීටා බෝඩ් එකේ ලියලා තියෙනවා. සඳහා ප්‍රකාශනයක් කොස් 4යි තීටා. කොස් 4යි තීටා ඇසුරින් ලබා ගැනීම. ඇසුරින් ලබා ගැනීම. හරි. ඒකෙත් මේ ලොකු රවුමක් වෙන්න වෙනවා. පෑන පොඩ්ඩක් පැත්තකට තියාගන්න. හරි දැන් හොඳට බෝඩ් එක දිහා කට්ටිය බලන් ඉන්න. අපි නොසිතූ තැනකින් පටන් අරගෙන නොසිතූ තැනකින් අවසන් කරන්න සිද්ධ වෙනවා. ළමයි ඒ ධන බීගේ ගණය කියන්නේ මොකද්ද? ඒ ගණය 3a වර්ග b 3a b වර්ග ධන b ගණය. හරි? ඒ ගණය ධන b ගණය මේ පැත්තේ උක්ත කරනවා. ඒ ධන b ගේ සම්පූර්ණ ගණය ඍණ 3යි a වර්ග b ඍණ 3යි a b වර්ග. මේ පදයන් දෙක මේ පැත්තට ගෙනාවා. ඔයාලා අහගෙන ඉන්න. ඒ ධන b ගේ සම්පූර්ණ ගණය ඍණ 3යි ab පොදු සාධකයක්. ඒ ධන b. ඒ ගණය ධන b ගණය. හරි? ඒ ගණය ධන b ගණයට මට නම් සූත්‍ර දෙකක් මට පාඩම්. එකක් තමයි a ධන b a වර්ග ඍණ ab ධන b වර්ග. ඔය එකක්. ඝන දෙක එකතුව. උසස් පෙළේ තව සූත්‍රයක් ලබා ගන්නෝ. අපි සාමාන්‍යයෙන් වැඩි ප්‍රයෝජනයක් කරගන්න මෙයාගෙන්. a ගණය ධන b ගණය සමානයි a ධන b ගේ සම්පූර්ණ ගණය ඍණ 3යි ab වරක් a ධන b. ඔන්න අපේ සූත්‍රය. ඇඩ්වාන්ස් ලෙවල් පන්තියක අපේ සූත්‍රය. මේ සාධනය කරපු විදිය. හරි. මේක ලියන් මෙතනට එන්න ඉස්සෙල්ලා. a වර්ග ධන b වර්ග සමාන ඉස්සෙල්ලා ගානේ a ධන b ගේ වර්ග ඍණ 2යි ab. ඒ වගේ තව සූත්‍රයක් තියෙනවා a ගණය ධන b ගණය සමානයි a ධන b ගේ ගණය ඍණ 3යි ab වරක් a ධන b. මේ සූත්‍රෙත් හරි. මේ සූත්‍රෙත් හරි මේ ඔයාලා පාඩම් කරපු සූත්‍රේ. උසස් පෙළේ හුඟක් තැන්වල භාවිතා වන්නේ මේ සූත්‍රේ. හරි. ආපහු වැඩ චුට්ටක් නතර කරලාද? බලගන්න බෝඩ් එක දිහා. හරි? මින් පස්සේ මේ සාධන මොනවත් නැහැ. කෙලින් පටන් අරගන්න මෙතනින්. a ගණය ධන b ගණය සමානයි a ධන b ගේ සම්පූර්ණ ගණය ඍණ 3යි ab වරක් a ධන b. අහගෙන ඉන්න. අහගෙන ඉන්න. අපේ සුපුරුදු ආදේශය a සමානයි sin වර්ග තීටා b සමානයි cos වර්ග තීටා. ඉස්සල ගානෙත් අරගත්තේ ආදේශය මෙයාමයි. a ගණය කියන්නේ sin වර්ගයේ ගණය. b ගණය කියන්නේ cos වර්ගයේ ගණය. a ධන b කියන්නේ sin වර්ග ධන cos වර්ග. ඍණ 3යි a කියන්නේ sin වර්ග b කියන්නේ cos වර්ග a ධන b කියන්නේ sin වර්ග ධන cos වර්ග.
බලන්න තේරෙනවද කියලා. රොහේම නිකන් පිළිම ටික වගේ පන්ති ඉන්න එපා හොඳේ. එහෙම ඉන්න එපා. අතට ඉගෙන ගන්න බෑ කොහොමවත්. හොඳට පාඩම අහන් ඉන්න හොඳ අවබෝධයෙන් ඉන්න දරුවෙක් වෙන්න පන්තියේ. සතියකට සැරයක් තියෙන පන්තියකනේ චුට්ටි වෙලාවනේ. සතියේටම ඇවිල්ලා එක පොඩි වෙලාවයි පන්තිය තියෙන. මේ වෙලාවේ කියන දේ හරියට අහගෙන ඉන්න ඕන. සයින් වර්ග ගණය කියන්නේ 2යි 3යි 5යි නෙමෙයි දෙවරක් 3 6යි. කොස්කෙත් 6 වන බලය. සයින් වර්ග ධන කොස් වර්ග කියන්නේ 1යි. එකේ ගණය 1යි. 3යි සයින් වර්ග කොස් වර්ග. සයින් වර්ග ධන කොස් වර්ග කියන්නේ අපහු 1යි. මෙයා එකෙන් ගුණ කරෝති ඔන්න ආපු උත්තරය. හරි. එහෙමනම් සයින්ගේ 6 වන බලය ධන කොස්ගේ 6 වන බලය සමානයි 1 ඍණ 3යි සයින් වර්ග තීටා කොස් වර්ග තීටා. හරි. දැන් මම පන්තියේ කිව්වා සයින් වර්ග තීටා කොස් වර්ග තීටා සුළු කරන්න සුළු වෙන්න 4ක් ඕන. 4ක් ඕනමයි. හරි 4ක් ඕනම නිසා මං 4ෙන් ගුණ කරා මෙතන. වෙනසක් නොවෙන්න 4ෙන් බෙදුවා. හරි 1 ඍණ 3 බෙදීම 4යි. 4යි සයින් වර්ග කොස් වර්ග කියන්නේ 2යි සයින් කොස්ගේ සම්පූර්ණ වර්ගය. 2යි සයින් කොස් කියන්නේ සයින් 2යි තීටා එයාගේ වර්ග සයින් වර්ග 2යි තීටා. මේ එක උත්තරයක්. ආයිසරයක් දරුවෝ සයින්ගේ 6 වන බලය ධන කොස්ගේ 6 වන බලය සමානයි 1 ඍණ 3 බෙදීම 4යි. සයින් වර්ග ඕනම කෝණයක් සමානයි. ඉස්සල ගානෙත් අවශ්‍ය වුණා. 1 ඍණ කොස් තියෙන කෝණේ වගේ දෙගුණය බෙදීම 2යි. 4 2 8යි. 8 වරක් 1 8යි. අඩු කිරීම 3 5යි. ඍණයි ඍණයි ධනයි අනුත්තරය. සුළු කිරීම තේරුණාද? දෙවරක් 4 8යි 8 වරක් 1 8යි 8 අඩු කිරීම 3 5යි ඍණයි ඍණයි ධනයි 3යි කොස් 4යි තීටා. එහෙමනම් සයින්ගේ 6 වන බලය ධන කොස්ගේ 6 වන බලය සමානයි 5 ධන 3යි කොස් 4යි තීටා බෙදීම 8යි. සාධනය අවශ්‍ය වේ මතක තියාගන්න. ලියා ගන්න. පොතේ ලියාගෙන අවසන් කරලා ටියුට් එකෙත් මුල පැත්තේ මුල පිටුවේ ඇතුල් පැත්තේ ලියා ගන්න. මේ ගණන් දෙක පොඩ්ඩක් විශේෂයි ටියුට් එකේ වෙනම අරගෙන එළියට කියලා දෙන්න සිද්ධ වෙනවා. ඒ අවසන් කරේ 32යි 33යි. දැන් තේරෙනමයි ත්‍රිකෝණමිතිය යන්තම් සූත්‍ර ටික අටවලා පැනලා යන්න බැරි කියලා. කොච්චර ගණන් හදන්න තියෙනවද? අර පන්ති මේ කාගේවත් දේවල් හොයන එක නෙමෙයි මම දැක්ක මේ 2027 අයට ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටස පටන් ගන්නවා කියලා දාලා තියෙනවා. 27 අයට 27 අයට ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටස පටන් ගත්තොත් 27 උන්ට අනිවාර්යෙන් බෙල්ල වල දා ගන්න සිද්ධ වෙනවා. හරි ඒ පාඩම පට්ට අමාරුයි. ඒක 2026 අයට අපි ඉවර කරේ ගිය මාසේ අන්තිම සතියේ. 26 අයට අර කෑලි කෑලි පන්න යන පුළුවන් ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටසක් 27 අයට කොහොමවත් තේරෙන්නේ නැහැ. මුල් කොටසත් මේ ඉවර වෙන්න ළඟ. I think මොන හරි සිලබස් එකේ ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. එහෙම ගන්නන්න බෑ.
ටියුට් එකේ 32යි 33යි ගණන් දෙක රතු පාට පෑනකින් මාක්කයක් දාගන්න. අත්‍යවශ්‍යයි විශේෂයි අනිවාර්යයෙන් මතක තියාගන්න. පොතේ ලියාගත්තා නම් ටියුට් එකේ මුල පැත්තේ ඇතුල් පැත්තෙත් ඔය ගණන් දෙක ආපහු ලියලා තියන්න. හරි එතන මම 33ක් හැදුවා. හරි ටුට්ටක් නතර වුණා. තව ගණන් 6යි තියෙන්නේ. ඒවා කියලා දෙන්නම්. බලාගන්න පිටු අංක 19. බහුකෝණ මල්ලං ඉඳලා හරියන්නේත් නැහනේ. පිටු අංක 19. කෝ ඔයාගේ ටියුට් එක? අමතකුණයි හානේ. වෙන මොනවත් අමතකුනේ නැහැ. කෝ ප්‍රස්තාර දෙක ගිය සතිය හද පෙන්නන බලන්න. මොකද? ප්‍රස්තාර අඳපු දෙක පෙරලා ගන්නවා. සමුසල අහවල් කෙහෙම්මලකට ওই පන් තියෙනවයි. ප්‍රස්තාර දෙක පෙරලා ගන්නවා. එහේ ඊයේ මැසේජ් දැම්ම දැක්කේ නෑ. ප්‍රස්තාර දෙක පෙරලා ගන්නවා. එක්ක යනවා වෙන පන්තියකට.